ආශිර්වාද වේවා. Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝ එකක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. අද දවසෙත් මම ඔබට ඉදිරිපත් කරන්නේ මගේ හැන්ඩි ඇඳුම් නිර්මාණ ස්වල්පයක්. මම ඇඳගෙන ඉන්න මේ ඇඳුම පවා මම විසින් නිර්මාණය කරපු එකක්. ඉතින් ඔබගේ ඇඳුම් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒකේ ගොඩක් වටිනාකමක් තියෙනවා කියලා. අපි මේ නිර්මාණ බලමින්ම ඒ ගැන කතා කරමු. ඇත්තටම මේක බ්ලවුස් එකක්. මේ වගේ බ්ලවුස් එකකට මේ වගේ බුලියන් ස්ටිච් එකේ රෝස මල් ටිකක් ඔබට නිර්මාණය කරලා ඒක මහලා තියෙනවා. ඒ වගේම මේක පොඩි දරුවෙක් සඳහා ගවුමක්. ඒ ගවුමට ලස්සනට මල් ටිකක් පාටියට ඇප්ලික් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේක ෂෝට් බ්ලවුස් එකක්. ඒකටත් පැච්වර්ක් නිර්මාණයක් කරලා ඒ බ්ලවුස් එකේ පාළුව මකලා අලුත් නිර්මාණයක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔබ වෙළඳ පොලෙන් ගන්න මේ වගේ ප්ලේන් ඇඳුමකට, ඒ වගේම සායකට, බ්ලවුස් එකකට, ගවුමකට ඔබගේම නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒකේ විශේෂ අනන්‍යතාවයක් ඒකට ඇති වෙනවා. ඒ වගේම තමයි මේකත් දරුවෙක් සඳහා සායක්. ඒකට වර්ණවත් ටියුලිප් මල් ටිකක් ඇප්ලික් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක බ්ලවුස් එකක්. මේ බ්ලවුස් එක මේකත් වෙළඳ පොලෙන් අරගෙන ඒක හැඩ කරන්න ඒකටත් රතු සහ සුදු රෝස මල් ටිකක් මහලා තියෙනවා. ඒ වගේම තමයි මේකත් බ්ලවුස් එකක්. මේ බ්ලවුස් එක ඇත්තටම මේක රැලි දාලා මහලා ඔප නැලි දාලා මහපු බ්ලවුස් එකක්. ඒකත් හැඩ වෙන්න මේ වගේ පාට රෝසස් ටිකක් එක පේලියට මහලා තියෙනවා. ඉතින් ඔබගේ නිර්මාණ ශක්තිය මේ වගේ මේවට එකතු කරාම ඒකට අලුත් ලස්සනක් එනවා, වගේම ඒකට විශේෂත්වයක් ඇති වෙනවා. ඒ වගේම ඔබට ආඩම්බරයක් ඇති වෙනවා ඔබ මහපු දෙයක් ඔබ ඇන්දා කියලා. ඉතින් මේකට මේ ලේසි ඩේසි මැස්මෙන් මල් මහලා තියෙනවා මේ බ්ලවුස් එකේ කර වටේට. මේ වගේ අපිට අත දිගට ඒ වගේ ලස්සනට මල් මහන්න පුළුවන්. මේක ගවුමක්. මේ ගවුමේ ඉනට මහලා තියෙනවා මේ වගේ මල් ටිකක්. මේක ඔබට බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත් ෂෝට් බ්ලවුස් එකක්. ඒකෙත් මේ වගේ බුලියන් ස්ටිච් එකේ රෝස මල් ටිකක් මහලා ඒකට මැච් වෙන විදියට කලර් මැච් කරලා ඒක වටිනාකම වැඩි කරලා තියෙනවා. ඉතින් මේ විදියට ඔබට මීට වඩා ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බලන්නේ මේක බ්ලවුස් එකක්. මේකටත් ඇප්ලික් නිර්මාණයක් කරලා තියෙනවා. මේකට කුරුළු පිහාටුවක්, මොනර පිහාටුවක් ඒකට ඇප්ලික් කරලා ඒකේ වටිනාකම වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක බලන්න. මේකත් මේ වෙළඳ පොලෙන් ගත්ත රතු පාට බ්ලවුස් එකට ඒකේ පාළුව යවන්න නිල් සහ සුදු පාට ලේසි ඩේසි මැස්මෙන් මල් ටිකක් මහලා තියෙනවා. ඉතින් එතකොට ඒකේ ඇත්තටම වටිනාකමත් වැඩි වෙනවා. ඒ වගේම මේකත් ගවුමක්. මේ ගවුමටත් ඇත්තට මේකට මැච් වෙන විදියට රෝසස් ටිකක් මහලා තියෙනවා. ඉතින් මේකේ මේ ගවුමේ වටිනාකම වැඩි වෙනවා, වගේම ලස්සන වැඩි වෙනවා, වගේම ඔබට ආඩම්බරයෙන් ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේක කහ පාට මේක ගත්ත ගවුමක්. ඒ ගවුමට කහ පාටින්ම රෝසස් ටිකක් මහලා ඒ ගවුමේ පාළුව මකලා තියෙනවා. ඒ වගේම බලන්න මේකත් ඒ වගේ කහ පාට බ්ලවුස් එකක්. ඒකටත් තියෙනවා ඒ වගේ රෝසස් ටිකක් ඒ විදියට මේ ඉස්සරහට මහලා තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණ ඔබට ඕන තරම් කරන්න පුළුවන්. මේක ඇත්තටම ඇප්ලික් නිර්මාණයක්. මේ කුර්තා එකක්. මේකට අලියෙක්ව විවිධ වර්ණ වලින් ඔබ මේ නිවසේ විසි කරන පොඩි රෙදි කෑලි එකතු කරලා මේ වගේ ලස්සන නිර්මාණ ඔබට කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත් ඒ වගේ කරපු පැච්වර්ක් මේ ඇප්ලික් නිර්මාණයක්. කුර්තා එකකට ඒකට සමනලයක්ව විවිධ වර්ණයේ දාලා තියෙනවා. ඒ වගේම මේකට සීක්වෙන්ස් ටිකක්, බීඩ්ස් ටිකක් දාගත්තොත් මේකේ වටිනාකම තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත් ඇත්තටම ගවුමක්. මේ ගවුමටත් රෝස මල් ටිකක් මහලා ලස්සන කරලා තියෙනවා. ඒ වගේම ඒකේ අත දිගටත් මේ විදිහට අත දෙපැත්තටත් රෝස මල් ටිකක් මහලා තියෙනවා.
ඉතින් මං අද දවසේ ඔබට ගෙනාවේ මේ වගේ අදහස් ටිකක්. මගේ නිර්මාණය යන්නේ හැන්ඩි කියන නමින්. ඉතින් මගේ නිර්මාණ වලින් මම හැම අවුරුද්දකම ප්‍රදර්ශනයක් කරනවා. මේ දක්වා ප්‍රදර්ශන 19ක් කරලා තියෙනවා. මේ අවුරුද්දේ 20 වෙනි ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ Facebook page එකක් තියෙනවා. Handy Creations by Dr. Heshani කියලා. ඉතින් ඔබට ඒවත් බලන්න පුළුවන්. ඒකේ තව අදහස් බලන්න පුළුවන්. මම විශ්වාස කරන දේ කාන්තාව ඉතාම නිර්මාණශීලී. එයාට එයාගේ දැනුම, හැකියාව දාලා, කුසලතාව දාලා ගොඩක් නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් ඔබට අදහස් ටිකක් තමයි දුන්නේ. ඒක හොඳ නම් ඔබේ යාළුවන් අතරත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එන තෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. Heshani.